ඒකට මේ කලවැල්ල අවුල්පත කියලා කියන්නේ. ඒකට හේතුව මං හිතන්නේ කලවැල්. මේ තියෙන මහා කලවැල්. මේ වගේ කලවැල් තමයි හැම තැනම තියෙන මේ කැලේ. දැන් මේක නම් මේ තේක්ක වවන්න ටිකක් මේ සුද්ධ රූප පැච් එකක්. එහෙම නැත්නම් ස්වභාවික වනාන්තරයේ සෑම තැනම එල්ලෙන්නේ කලවැල්. ඒක නිසා වෙන්නද මේකට මේ කලවැල්ලා අවුල්පත කියලා. අපි දැන් මේ කිරිමාත්‍ය මමත් එක්ක යන්නේ. දැන් මේ ඇලක් පේනවනේ. මේ ඇල දිගේ මේ ඇල මෙහෙම ඈතට යනවා. අපි දැන් මේ ඇල දිගේ යන්නේ මම කොහටද? කලවැල්ලා උල්පතට. කලවැල්ලා උල්පතට. කලවැල්ලා උල්පතට යන්නේ. මොකද කලවැල්ලා උල්පතෙන් එන මේ ඇල දැන් හිඳුනට මේ දැන් මේ අගෝස්තු සැප්තැම්බර් දී හිඳුනට වහින කාලේට මේක වතුර තියෙනවා. හොඳ වතුර පාරක් යනවානේ. ඒ බව පේනවා මේ තියෙන මේ රැලි වලින් ලොකු වැලි ප්‍රමාණයක් තියෙනවා කියන්නේ ලොකු වතුර පාරක් උඩින් ගහලා ඇවිල්ලා තියෙනවා නේද? එතන මේක ගිහිල්ලා වැටෙනවා මහා ඇලට. මහා ඇලට වැටෙනවා. ඒ මහා ඇල එන්නේ අර ඉනාමලුව පැත්තට කිට්ටුව මහා කැලේ. ඒකට මොකක්ද තනක් කියනවද? තනක් නැහැ. ඉතින් විශේෂ තනක් නෑ. ඉනාමලුවට කිට්ටුව දිගම්පතන කෙරවලේ මහා කැලේ. එන්නේ ඒ ඇලට වැටුණාට පස්සේ තාඩියක් පහළට ගියාම මහා ඇල වැටෙනවා වායුරුපතේ දියසීරාව. ඔව්. වතුර පාර. ඒ වෙල් පහු ටික. වෙල් පහු. හරි. ඔන්න ඔය වතුර පාර තමයි පහළට යන්නේ. ඒක තමයි පහළට ගිහලා අර අපි අර පෙන්නපු ඇනිකට් එකේදී බෙදෙන්නේ දෙකට. ඔව්. නේද? එකක් යනවා සියමලා ගස් වලට අනික යනවා රම්බෝලට. එතකොට ඔන්නම තමයි වතුර පාර යන්නේ. ඉතින් අපි දැන් මේ මල්වතුය පටන් ගන්න තැන නිශ්චය කරගන්න හරි වතුර පාර හොයාගෙන යන ගමනේදී මේ කිරිමාත්‍ය මාත් එක්ක එකතු වෙලා මේ මම නැත්තම් මේ අලි කැලේ අපිට එන්න බෑ. අපි යන්නේ දැන් කලවැලි උල්පතට. උල්පතට ගිහලා බලමු. අපි දැන් උල්පත දිගේ පහළට ගමනවා කලවැලි උල්පත ලව. ලව හම්බෙන්න. දැන් පස්සේ බලමු මේ පාර කොහොමද වතුර පාර කියලා වැටෙන්නේ කියලා මහා ඇලට. මේ තියෙන්නේ එසේ මෙසේ තනක් නෙමෙයි. මේකට තමයි කියන්නේ ඇටවරහේන කඳු මුදුනේ තියෙන කලවැදි උල්පත කියලා. දැන් මේක පොඩි වගේ පෙරුණට මේ අගෝස්තු ඉවර වෙලා සැප්තැම්බර් වලට ආපු හොන්දටම පායන කාලේ. හොන්දටම පායන කාලෙත් මේ ගානට හරි වතුර තියෙනවා. සාමාන්‍ය මේ කාලේ ඔක්කොම උල්පත් හිඳන කාලේ. හැබැයි මේකේ වතුර තියෙනවා. මේ කලවැදි උල්පත අපිට ගොඩක් වටින්නේ මේ මල්වතුය චාරිකාවේදී. මේ කලවැදි උල්පතෙන් යන වතුර පාර තමයි පහළට ගිහිල්ලා ලොකු වතුර පාරක් වෙලා අර මහා ඇලට වැටිලා ඒ මහා ඇල දිගේ පහළට ඇවිල්ලා ඔය සියඹලා ගස්වැව රඹුවල හරහා පහළ බෙල්ලන් කඩවල මහා වැවට වැටෙන්නේ. ඒතර මල්වතුයේ වතුර පාරේ මල්වතු ද්‍රෝණියේ මේ ඉහළ මල්වතු ද්‍රෝණියේ ප්‍රධාන වතුර පාරක් සපයන තැනක් තමයි මේ තියෙන්නේ. කලවැදි උල්පත. මේක එසේ මෙසේ අමාරුවෙන් හොයපු තැනක් නෙමෙයි. මහා කැලේ මැද්දේ කිලෝමීටර ගාණක් ඇවිල්ලා තමයි මේක හොයාගත්තේ. හැබැයි මේක පහළට යන්න දැන් මෙතන වතුර පොඩි වුණාට ලොකු ඇලක් බඩපත් වෙනවා. ඒ ලොකු ඇල තමයි ගිහිල්ලා ඔය මල්වතුයේ ද්‍රෝණියේ මල්වතුයේ ඉහළ කැච්මන්ට් එකේදී මල්වතුයේ පෝෂණය කරන්නේ. ඉතින් මේක ඓතිහාසික වැදගත් වෙච්ච මල්වතුයට වතුර සපයපු ඉතාම වැදගත් මූලාශ්‍රයක්. මේ තියෙන්නේ ඒ උල්පත කලවැදි උල්පත. අර කලවැල්ලා උල්පතෙන් පටන් ගත්ත පොඩි වතුර පාර දැන් මේ අපි කිලෝමීටරයක් විතර පහළ වෙනකොට මෙන්න මේ වගේ ඇලක් බවට පත් වෙනවා. දැන් මේ ඇලේ වතුර නැතුණාට ඔයගොල්ලන්ට පේනවා මේ උරු දිහා බලපුවාම මේ උර සාමාන්‍යයෙන් මීටර 1 2 අඩි 12ක විතර 12 15ක ලොකු ඇලක් දැන් මෙතන තියෙනවා. ඒ කියන්නේ වතුර එන කාලෙට මේක සෑහෙන ලොකු ජල ප්‍රවාහයක්
පහළට ගියන තැන. දැන් මේ අරට කලවැල්ලා උල්පතෙන් තව කිලෝමීටර් එකමාරක් විතර පහළට බැලලා තියෙනවා. දැන් ඇල පේනවනේ ප්‍රමාණය. මේ වැඩිත් එක්ක අපිට පේනවා මහ විශාල වතුර පාරක් ගිය බව මේ ඇලේ. අපි ඕමම අපේ කැම්මේ කරකෙව්වොත් අපිට පේනවා හාරගෙන වතුර ආපු පාරවල්. ඒ කියන්නේ මේකේ ජලකඳ මහ විශාලයි. මේක ඇත්තටම අඩි 20ක විතර හොඳ පළලක් තියෙන වතුර පාරක්. ඒ කියන්නේ මහා වතුර පාරක්. සිඳී ගිය ලොකු ඇලක්